Welcome to Kupia, your technology knowledge hub. හරි. අද කුප්පිය දාන්න හදන්නේ if series එකේම තවත් ෆන්ක්ෂන් එකක්. මොකද ෆන්ක්ෂන් එක count if. හරි. මොකද count if කියන්නේ? count if වලින් මොනවද වෙන්නේ? count if කියන ෆන්ක්ෂන් එක අපි පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් data set එකකින් එක් criteria එකකට අදාළව entries ගන්න count කරගන්න. හිතන්න ලොකු data set එකක් තියෙනවා. ඒ data set එකේ අපි දෙන criteria එකට data කොච්චර තියෙනවද? ඉතින් මේ වගේ වෙලාවක තමයි අපි ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්නේ. අදත් තියෙනවා අපේ පුරුදු data set එක. අපි try කරලා බලමු ෆන්ක්ෂන් එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් data set එකේ තියෙන්නේ අපේ සුපුරුදු call register එක. අපි බලමු මේ එක් එක් criteria වලට අදාළව calls කොච්චර ඇවිල්ලා තියෙනවද කියලා. මේ තියෙන්නේ data table එක. ඉතින් පරණ වීඩියෝස් ටික බැලුවා නම් ඔයාලා දන්නවා මේ data set එකේ මොනවද තියෙන්නේ කියලා. මේකේ තියෙන්නේ call center එකට ආපු calls වල විස්තර. හරි. අපි කරන්න හදන්නේ මෙන්න මේ cell එකට ගන්න හදනවා මෙන්න මේ city එකෙන් කොච්චර number of calls call center එකට ඇවිල්ලා තියෙනවද කියලා. අපි ලියමු function එක. සමානයි count if data set එකට ගියා. අපි city එකට අදාළව තමයි calls ගන්න count ගන්න හදන්නේ. city එක කමා count කරන්න හදන city එක කියන්නේ criteria එක select කරා වරහන වැව්වා. එහා පැත්තේ cell එකට ගියා. shift එකයි arrow down එකයි පල්ලෙහාට ආවා. දකුණු පැත්තට එකපාරක් arrow key එක press කරා. control shift arrow up එක select කරන ඔක්කොම ටික control D formula copy කරනවා පල්ලෙහාට ගිහින්. හරි. ඊගාට බලමු call center එකට against බලමු කොච්චර calls ප්‍රමාණයක් අර data set එකේ තියෙනවද කියලා. අපි formula එක ගමු. ඔයාලට formula එක ගන්න තව ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ උඩ formula කියන tab එකට ගිහිල්ලා මෙතනොත් ඔයාලට පුළුවන් formulas pick කරන්න. මේකේ තියෙනවා categorize කරලා formulas. ඉතින් logic කරලා තමයි සාමාන්‍යයෙන් if functions තියෙන්නේ. අපිට මෙන්න මේ insert function කියන එකෙන් ගන්නත් පුළුවන්. count කියලා ගහලා එතන go එක දෙන්න. එතකොට මෙතන එනවා count if. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් all කියන එක දාලා go එක දෙන්න. එතකොටත් තියෙන functions ඔක්කොගෙම count කියන එක fill කරලා දෙනවා. එතනින් අපි count if select කරා. range එක අපි ගන්න යන්නේ call center එකට against call center එක තියෙනවා. අපි column එක නෙමෙයි මේ පාර select කරන්නේ. අපි select කරන්නේ data range එක call center එක. එතනින් මම cursor එක තියාගත්තා. control shift arrow down. අපි F4 press කරලා range එක lock කරගන්නවා. criteria එක අපි select කරගන්නවා G2 cell එකේ තියෙන call center එක. okay press කරා. පල්ලෙහාට copy කරගන්න control D. තවත් try කරමු අපි channel එකට against අපි number of calls count එක ගමු. සමානයි count if J column එක මම select කරා. channel column එක කමා M2 select කරා. M2 එකේ තියෙන criteria එකට තමයි අපි count එක ගන්නෙ. වරහන් නැවුවා. select කරා range එක formula copy කරුවා control D වලින්. ඉතින් මේ විදිහට තමයි count if function එක අපි පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලා try කරලා බලන්න. ගැටලු මොනවා හරි තියෙනවා නම් comment කරන්න. එහෙම නැත්නම් අපිට mail කරන්න. ඔයාලට උත්තර හම්බ වෙයි.
මේ වගේ වීඩියෝ දිගටම බලන්න channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට පුළුවන් ඔයාගේ දැනුම අපිත් එක්ක share කරගන්න. comment කරන්න. එහෙම නැත්නම් අපිට mail කරන්න. ඉතින් තවත් වීඩියෝ එකක් වෙනකල් ගිහින් එන්න. සුබ දවසක්.